මිනිස්සු තමන් තුළ උපදින සතුට තමන් විසින්ම මරා ගන්න. ඒ කියන්නේ තමන්ගේ සතුට තමන් මරනවා. මගේ සතුට මම මරනවා. ඒ මරන්නේ මොකටද? මට සතුටක් ඉපදුනාම මම වෙන අනාගතයේ කාරණයක් කල්පනා කළා ඒ සතුට නැති කරගන්න. අපි හිතමු කෙනෙක් ඊටාම බඩගින්නේ ඉන්නවා. ඒ මනුස්සට රොටියක් හම්බ වෙනවා. ඒ මිනිහා රොටි කන ගමන් කල්පනා කරනවා ඉන්දියාප්ප තිබුණා නම් මීට හොඳයි කියලා. සතුට නැති. ඊට පස්සේ මොකක් හරි පිනකට ඉන්දියාප්ප මුලකුත් හම්බ වෙනවා. ඉන්දියාප්ප කන ගමන් කල්පනා කරනවා මීට වඩා හොඳනේ ෆ්‍රයිඩ් රයිස් එකක් හම්බුණා. මේ කෙලවරක් නැති සිතුවේ. ඉවරයක් නැති බලාපොරොත්තු. ඉවරයක් නැති අපේක්ෂාවක්. ඔයගොල්ලන්ගේ ජීවිතය අවුල් කරනවා.